දුර ඈත පළාතක උස් කඳු වලින් වටවුණ පුංචි ගමක් තිබුණා. ඒ ගමක ආසන්නව තිබුණ කන්දක පුංචි මකර පැටියෙක් ජීවත් වුණා. ඒත් එයාට යාළුවෝ හිටියේ නැහැ. උස කන්දක් උඩට වෙලා දුම් වලලු පිට කර කර ඉන්න එක තමයි එයාගේ විනෝදාංශය උනේ. ගමේ මිනිස්සු මකර පැටියට ගොඩාක් බය වුණා. එයා කොයි වෙලාවෙ හරි ගිනි පිබ්බලා පුච්චල දායි චේලයි ගමේ මිනිස්සු හිතුවේ. මේ ගමේ හිටියා මීරි චේල පුංචි ගැහණු ළමෙක්. එයා හරිම දගකාරයි. ඒ නිසා එයාට යාළුවෝ කවුරුත් හිටියේ නැහැ. මීරි දැනන් හිටියා මේ පුංචි මකර පැටියා ගැන. එයාට ඕනි වුණා මකර පැටියව දොකින්න. දවසක් හැමෝටම හොරෙන් මේරි ඒ උස කන්ද නදින්න පටන් ගත්තා. ටික දුරක් යනකොට එයා දැක්කා මකර පැටියා නිදියම් ඉන්නවා. මේරි බය වුණා. ආපහු දුවන්න හිතුණත් මේරි දිව්වේ නෑ. මකර පැටියට නපුරු පෙනුමක් තිබුණේ නැහැ. මේරිව දැක්ක ගමන් මකර පැටියා පියාඹන්න ගත්තා. පාට දුම් බලලි පිට කරන මකරා දිහා මේරි ආසවෙන් බලන් හිටියා. ඒ දෙන්නා හොද යාළුවෝ වුණා. නිතරම කැලේ ඇවිදින්න ගත්තා. දවසක් මහා හයියෙන් වැස්සක් වහින්න ගත්තා. වතුර වැඩි වෙලා ටික ගම්මානේ පිරෙන්න ගත්තා. මිනිස්සුන්ට කාගේ හරි උදව් ඕනේ වුණා. මේරි ඉක්මනින් කදු මුදුනට දිව්වා මකර පැටියව බලන්න. මේරි මකර පැටියට සිද්ධ වෙන දේ කිව්වා. මකර පැටියා මේරිව කරේ තියන් අහසට පියාඹුවා. අහස වලාකුළු වලින් වැහිලා. මකර පැටියා ඒ වලාකුළු ඈත් වෙලා යන්න හයියෙන් පිබින්න ගත්තා. ඒ වෙලේ එයාගේ කටින් පිට වුණ ගින්දර වලින් වැහි වලාකුළු ඈත් වෙලා ගිහින් එර එළිය වැටෙන්න ගත්තා. වැස්ස නැවතුණා. ගමේ මිනිස්සු සතුටින් නිපිලුණා. එයාලා මේරිටයි මකර පැටියටයි ස්තුති කළා. එදා ඉඳන් මකර පැටියා එක්ක ගමේ හැමෝම යාළු වුණා. පුංචි ළමයි මකර පැටියා එක්ක සෙල්ලම් කළා. මේරිටත් අලුත් යාළුවෝ හම්බුණා. පෙනුමින් කෙනෙක්ව මනින්න බෑ කියලා ඒ ගමේ මිනිස්සු තේරුම් ගත්තා.